ඔයා දන්න එක වාහනේ විකුණලා තවත් අතලින් මුදලක් අතින් දීලා අලුතෙන් වාහනයක් ගන්න හිතනවද? පොඩ්ඩක් ඉන්න. ඉස්සක වාගන්න එක. ඔයා දන්න, ඔයාටම හුරු, ඔයා විශ්වාස කරන, ඔයාගේම පරණ මොඩල් එකේ තියෙන වාහනේ ස්පෝටි ලුක් එකක් අරගෙන බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් කරගන්න තිබ්බනම් නේද හොඳ? ඉතින් ඕගොල්ලන්ගේ අතේ තියෙන වාහනේ දීලා අලුත් වාහනයකට යනවා නම් මුදල් පැත්තෙන් ලොකුම අභියෝගයක්. ඒකට හේතුව තමයි අද ෆිනන්ස් අඩු කරලා තියෙනවා. ඒ වගේම අතින් ලොකු මුදලක් දාන්නක් තියෙනවා. හැබැයි ඕගොල්ලෝ ගන්නේ ඕගොල්ලෝ නොදන්න වාහනයක්. නමුත් ඕගොල්ලන්ගේ අක්ක එක. ඕගොල්ලෝ අවුරුදු 10ක් තිස්සේ දන්නවා. සේල්ස් හිස්ටරිය දන්නවා. හයිබ්‍රිඩ් සිස්ටම් එක ගැන දන්නවා. එන්ජින් එක ගැන දන්නවා. ඉතින් ඇයි ඕගොල්ලන්ගේ වාහනේම අලුත්ම ෆීල් එකක් දීලා ඕගොල්ලන්ගේ ඔයගොල්ලෝ දන්න වාහනේම ස්පෝටි ලුක් එකක් අරගෙන තවත් මේ ස්පෝටි ලුක් එක ආවට පස්සේ ඕගොල්ලන්ගේ වාහනය ලක්ෂ ගණනකින් තව වැලියු එකක් වැඩි වෙනවා. ඔයාම 100% හොඳටම මේන්ටේන් කරපු ඇක්වා එක අතුලුස් සල්ලි දීලා මාරු කරන්න ඕගොල්ලෝ හිතනවද? ඔබ දැනටමත් විශ්වාස කරන අලුත්ම කැරක්ටර් එක තමයි මේක. ඇක්වා GS කන්වර්ෂන් එක තමයි මේක. ඉස්සරහා පස්සේ බපර් දෙක විතරක් මාරු කරලා අපි මේක GS කරන්නේ නැහැ. ඉතින් මේකේ තියෙනවා GS කරපු ඔරිජිනල් ජපන් පාර්ට්ස් තමයි අපි මේක කරන්නේ. 20 inches තියෙන low profile තියෙන low ඇති ටයර් සෙට් එකක් එක්ක ඒ වගේම superior premium පෙනුමක් තියෙන alloy wheel එකක් මාරලා තියෙනවා GS ඔරිජිනල් බැජ් එක මෙතන තියෙනවා. ඊට පස්සේ side curtain එක බලන්න මේකේ තියෙන look එක. ඊට වගේම nickel handle nickel leading ඔක්කොම මාරු වෙලා තියෙනවා. ඒ වගේම මෙතන මාරුලා තියෙන superior ඕන රෑක මාරු වෙන්න පුළුවන් tail light එකක් මේ වෙලා තියෙනවා. ඊළඟට door light මාරුලා තියෙනවා. බෆර් මේ මාරු නිකල් බීඩින් මාරුලා තියෙනවා. ස්පොයිලර් එක මාරුලා තියෙනවා. ඒ වගේ තව පෙන්වන්න පුළුවන්. ඒ වගේම සෙට් එකක් මාරු වෙලා තියෙනවා. සුපර් බකට් සීට් එකක්. ඉතින් මම මාරු වෙලා පෙන්න ඊටත් ඉස්සර වාඩිලා පෙන්න මේක බලන්න ඔරිජිනල් GS. ඉතින් ඒ වගේම බලන්න මේ අපොස්ටින් විදිය හැඩවෙච්ච විදිය. ඒතකොට මේ සවුන්ඩ් සිස්ටම් එක වෙනස් වෙලා තියෙනවා. මේකත් වෙනස් වෙලා තියෙනවා. සුපීරියර් සවුන්ඩ් සිස්ටම් එකක් අපිට වාඩියමු. එතකොට මෙතන AC කවුල් එකේ ඉඳලා පුෂ් ස්ටාර්ට් එකේ ඉඳලා LED බීම් එකේ ඉඳලා ඩෑෂ්බෝඩ් එකේ ඉඳලා වෙනම ලුක් එකක් අරන් තියෙනවා. මේක ලෙදර් විදියට ඩෑෂ්බෝඩ් එක වෙනම GS ඔරිජිනල් විදියට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මෙතන පෙන්වන්න කප් හෝල්ඩර් එක, ඒ වගේම ගියර් ලිවර් එක එන විදිය, ඒ වගේම ආම් වෙස්ට් එක. ඉතින් සුපරි බකට් සෙට් එකක් ඇවිල්ලා තිනවා. ඉතින් ඕගොල්ලන්ට තව දෙයක් කියන්න ඕන. ඕගොල්ලන්ට බේසික් සිස්ටම් එකේ තියෙනවා නම් මෙන්න මේකෙන්ම ඕගොල්ලන්ට ඒ වගේම කෝස් කන්ට්‍රෝල් ඇවිල්ලා තිනවා. ඒක තව ඔප්ෂන් ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ වැඩේට යන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇත්ත තමයි කියන්නේ. වෙන තැන් වල 14ක් ගන්නවා. මම මේකෙන් ගන්නේ ලක්ෂ 11මාරට අලුත්ම ෆීල් එකක් එක්ක වෙනස්ම ෆීල් එකක් ඕගොල්ලන්ට මේ වාහනේ දැම්මම තියෙනවා. ඉතින් ලක්ෂ ගණන් කෝටි ගණන් දීලා වාහනයකට යන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ දන්න වාහනේ, හොඳට තෙල් කරන වාහනේ. ඉතින් ඕගොල්ලෝ WhatsApp එකට එවන්න ඕගොල්ලන්ට මේක අපි ඇක්වා කරනවා, PS කරනවා, ඒ වගේම එක්සර්බන් කරනවා. ඉතින් මොඩිෆිකේෂන්, ඒ කියන්නේ කන්වර්ෂන් ඔරිජිනල් විදියට අපි ඔයගොල්ලන්ට දෙන ලක්ෂ 11මාරට එහෙනම් අපි කරලා දෙන්න.